මේ සංකල්පය ව්‍යාපාර ලෝකයටත් පොදුයි. එන්ඩොන් වැනි දැවැන්ත සමාගම් කඩාගෙන වැටුනේ ඔවුන් මේ සහජ දක්ෂතාවයන්ට පමණක් මුල් තැන දුන් නිසා. සේවකයන් තමන්ගේ වැරදි හංගන්න පටන් ගත්තා. හැබැයි ජෙනරල් ඉලෙක්ට්‍රික් වගේ සමාගම් ලෝකේ ජයගත්තේ සේවකයන්ගේ ඉගෙන ගැනීමේ හැකියාවට සහ වර්ධනය වීමට තියෙන උනන්දුවට මුල් තැන දීපු නිසායි. ඔබ හිතනවා ඇති මේක බලපාන්නේ අධ්‍යාපනයටයි ව්‍යාපාරවලටයි විතරයි කියලා. නැහැ. මේ මානසිකත්වය අපේ රිලේෂන්ෂිප්ස් වලටත් බලපානවා. ඒ කියන්නේ අපේ ආදර සම්බන්ධතා, විවාහ සම්බන්ධතා පවත්වාගෙන යාමේදී මේ මානසිකත්වය ප්‍රබල බලපෑමක් ඇති කරනවා. ෆික්ස්ඩ් මයින්ඩ්සෙට් එකක් තියෙන අය හිතන්නේ හොඳ රිලේෂන්ෂිප් එකක් තියෙනවා කියලා කියන්නේ ඒ තුල කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා. ඒ නිසා පොඩි ගැටලුවක් ආපු ගමන් ඕන් හිතනවා මේ රිලේෂන්ෂිප් එක වැරදි, මේක හරියන්නේ නැහැ කියලා. හැබැයි growth mindset එකක් තියෙන අය ගැටලු දකින්නේ දෙන්න එකට වර්ධනය වෙන්න, එකිනෙකාව හොඳින් තේරුම් ගන්න ලැබෙන හොඳම අවස්ථාවක් විදිහටයි.